ගරුතර ස්වාමීන් වහන්සේ සෙනසුරාදා දවස්වල Q&A කරනකොට නිතරම කියවෙන දෙයක් තියෙනවා. මඩකඩ ආරණ්‍යයේදී සිද්ධ වෙච්ච යම් සිදුවීම්. එතකොට ගොඩක් වෙලාවට මම ඕක අහන්නේ ඉරිදැට. එතකොට හාමුදුරුවෝ ඒ වෙලාවේ කියනවා මේකට සමහර අය සාක්ෂි දරන ඇති කියලා කියපු අවස්ථා තියෙනවා. ඇත්තටම මේ සභාවේ ඉන්න එකම සාක්ෂිකාරයා මං වෙන්නේ නැති. මට වෙන කවුරුත් නැහැ මම දන්න විදිහට. ඒතර උන්වහන්සේ කියනවා මඩකඩ ආරණ්‍යයේ පළවෙනි ධර්ම සාකච්ඡාව මොකද ඒක යමක් සිද්ධ වුණා නම් සත්‍ය කියලා ඕන තැනක කියන්න ඕන. ඒක මගේ හැටියක්. එතකොට මට මතකයි පළවෙනි ධම්ම සාකච්ඡාවේදී අර උන්වහන්සේ Q&A එකේ කිව්වා වගේම මහා ප්‍රශ්නවලට මැදිහත් වෙලා ඒ කටයුතු සිද්ධ වෙච්ච හැටි. එදා මහා වැස්ස වැහැලා ඔය කියන විදුලි බලයේ ප්‍රශ්නේ ඔක්කොම සත්‍ය උන්වහන්සේ. මට කියන්න ඕනුනේ ඒක නෙමෙයි. ඇත්තට මේ මඩකඩ ආරණ්‍යයේ හිටපු කාල සීමාවේදී සමහර වෙලාවට මම මුන්නාන්සේට කියලා තිනවා හාමුදුරනේ බඩවල් රිදෙනවා ඉලෑද මේ රිදෙනවා hina වෙලාම කියලා. ඒක මම කියලා තිනවා උන්නාන්සේට. මොකද ඒක මම සාක්ෂි දරනවා ඒ හිටපු දවස් ටිකේ බඩවැල් රිදෙනවා ඒ කියන්නේ hina වෙලා වෙන මොනවත් නෙමෙයි. අර කියනවත් වගේ සමහරලාට අපි හිතනවා අපිට පිස්සුද කියලා. මොකද උන්වහන්සේ කියපු දේ සහතික ඇත්ත. ගඟේ නාන්න ගියාම ඒ කරන විහිළුතාලු ඔය 30 හාමුදුරුවෝ ඒ කියපු ඔක්කොම සත්‍ය. මොකද මම ඒක සාක්ෂි දරනවා. ඒ පුදුම මම දන්නේ මට ඒ කාල සීමාව ගත්තාම නිකන් දේශයක් තියනවද කියලාවත් මට නිකන් ඒ කියන්නේ දේශය සම්පූර්ණ ප්‍රහීන වෙලා කියන එක නෙමෙයි. හරිම මේ සතුටුයි. හරිම සැහැල්ලුවෙන් මුන්නාන්සෙත් එක්ක ඒ ගත කරපු කාලේ ඒ වගේම තව එකක් කියන්න ඕනේ මුන්නාන්සේ දුන්න ගුරුහරුකම්. ඔය ගොඩාක් වෙලාට මේ පොඩි කාලයක් ගන්නෙ මොකද මුන්නාන්සේගේ ගුරුහරුකම් නැතුව ආවනම් අද මම මෙතන නැහැ. මට මතකයි එතකොට මුන්නාන්සේ පැවිදි වෙලා නැහැ. හෝමගම ඥාන විමල විහාරයේදී නිල් පාට ඩෙනිමකුත් ඇඳගෙන කොළ පාට ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන මාව ළඟ තියාගෙන මට කියලා දුන්නා මල්ලි කොහොමද මේ ශාසනයේ මුදල් පරිහරණය කරන්න කියලා. ඒ කියන්නේ සාකච්ඡා කරනකොට මට ඒක ඒ දුන්නු අවවාද හන්ද තමයි අදටත් දෙයියනේ කියලා තාම මෙහෙම ඉන්නේ. එහෙම නැත්තම් ඒවා නිකන් ගඟට කපුව ඉනි වගේ වෙනවා. මම අනිත් අයටත් දැනගන්න එක්ක උන්වහන්සේ එදා මට දුන්නු උපදේශ මං කියන්න. චූටි වෙලාවක් කරා. එතකොට ඒක සමාජලාට මේවා තව වැඩසටහන් කරන අය, ඕගනයිස් කරන අය, ඒ අයට පවා මේ ප්‍රයෝජනයක් වෙයි. ඒ උපදේශ දුන්නේ උන්වහන්සේ ගිහි කාලේ, පැවිදි කාලේ නෙමෙයි. මට දුන්නේ. ඒතකොට සමාජලාට අපි මේ සාකච්ඡාවල්දී කරන මුදල් අදල් අපි ළඟ තියෙනවා. තියලා මට උන්වහන්සේ කියපු උදාහරණයම මම කියන්නම් ඔයගොල්ලන්ට. එහෙම යනකොට මම ඒ දවස්වල බයිසිකලෙන් යන්නේ. ඒතර උන්වහන්සේ මගෙන් ඇහුවා බයිසිකලේ යනකොට පෙට්‍රල් ඉවර වෙනවා. මේ කියපු කතාවමයි කියන්නේ. මගේ අතේ සල්ලි නැහැ. හැබැයි අර දහම් සාකච්ඡාව කරගෙන යන්න දුන්නු මුදල් ටික තියෙනවා. එතකොට ඒ වෙලාවේ මම පෙට්‍රල් ෂෙඩ් එකෙන් තෙල් ටිකක් ගහගෙන ඒ සල්ලි වලින් ඊළඟට තියෙන ATM එකෙන් සල්ලි අරගෙන මම අතන්ට දැම්මොත් ඒ චූටි කාල පරාසයටත් සාසනයේ මුදල් මම පරිහරණය කරලා. ඒ දුන්න උපදේශ මට අදටත් මතකයි. මාව ඉස්සරහෙන් තියාගෙන. ඒ උපදේශ අනුව තමයි අදටත් යන්නේ. සුවිශේෂී ඉල්ලීමක්, ගෞරවාන්විත ඉල්ලීමක්, අහිංසක ඉල්ලීමක් මම මගේ කල්යාණ මිත්‍රයන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මම මේක පද 4කින් ඉල්ලා සිටිනවා. හැබැයි මේකේ අන්තිම පදේ විතරයි වැදගත්. ඇයි මං එහෙම කියන්නේ කියලා තා චුට්ටකින් කියනවා. සරුංගලේ වරල් සැලේ නිසංසලේ ගුවන්තලේ අපෙන්
මිදී වෙන රටකද යන්න හදන්නේ උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ මම ඉල්ලන්නේ එක්තරා කාරණයක් පදනම් කරගෙන අට කතාවේ අංගුත්තර නිකායේ ඒක වග්ගයේ සූත්‍ර නිපාතේ මෙසේ සඳහන් වෙනවා මේ ප්‍රදේශයක් ගැන සඳහන් කරනවා මෙහි ඒක සඳහන් කරනවා මධ්‍ය දේශයත් ඒ වගේම මධ්‍ය දේශයෙන් පිට තියෙන ප්‍රදේශات ගැන. මේ මධ්‍ය දේශයේ පිහිටලා තියෙන ආකාරය සම්පූර්ණයෙන්ම මේක ඇතුලේ විස්තර කරනවා. මම කෙටියෙන්ම කියන්නේ. මේ මධ්‍ය දේශයේ පෙර දිගෙන් තියෙන්නේ මොනවද? දකුණු දිගෙන් තියෙන්නේ කොහොමද? පසු දිගෙන් තියෙන්නේ මොනවද කියලා විස්තර කරනවා යොදුන් ගණන් වශයෙන්. මධ්‍ය දේශයේ මෙපිට තියෙන සියලු දිවයින් හඳුන්වනවා පසල් දනව් හැටියට. ඊට පස්සේ කියනවා සියලු බුදුවරු සියලු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා බුදු මව බුදු පියා සක්විති රජවරු සියලු දෙනා බිහි වෙන්නේ මේ මධ්‍ය දේශයේ මුල් කරගෙන කියලා. ඒ සඳහන් කරනවා මේ මධ්‍ය දේශය දඹදිව් තලයයි කියලා. සෙසු ප්‍රදේශ සියල්ලම පසල් දනව් කියලා. මේක අවසාන වාක්‍යය තියෙනවා ඒ මධ්‍ය දේශයේ කවරේදයත් තම්බපන්නී නම් අනුරාධපුර නගරයයි කියලා. ඒ තම්බපන්නී නම් දිවයිනේ අනුරාධපුර නගරය මධ්‍ය දේශයයි කියනු ලැබේ. අංගුත්තර නිකාය අට කතා සූත්‍ර නිපාතේ ඒක වගේ. එසේනම් අපි සියලු දෙනා ඒ ජම්මාන්ත උප්පත්තිය ලැබුවේ මේ තම්බපන්නී ප්‍රදේශයේ. තම්බපන්නී දිවයිනේ. එසේනම් සියලු බුදුවරු සියලු ආර්ය උත්තමයෝ බිහි වෙන්නේ මේ මධ්‍ය දේශේ නම් ඒ මධ්‍ය දේශය කරා ඉතුරු පසල් දනව් වල ජනතාව මධ්‍ය දේශයට ඇදෙනව මිසක් මධ්‍ය දේශය අය පසල් දනව් වලට යන්නේ නැහැ. එසේනම් ඔබ වහන්සේ ඒ ජම්මේ ලැබුවේ මේ ජම්බුද්දීපේ. මල විකසිත විය යුත්තේ ඒ ජම්බුද්දීපේ. මලක් විකසිත වෙනකොට කොහේ හිටියත් මල කරා බඹරු ඇදෙනවා මිසක් මල බඹරු කරා ඇදෙන්නේ නැහැ. එසේනම් මගේ ඉල්ලීම උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ? ඒ වගේම තව චූටි දෙයක් කියන්නම්. අපි සියලු දෙනා එකතු වෙලා මේකම නිවන් මගක් වඩන්නේ. මේක ඇතුලේ තියෙන්න බෑ ගහ මරා ගැනීම, හැල හැප්පිලි. මේ මොනවද අපිට කියන්නේ තර්ක විතර්ක එන්න පුළුවන්. ඒක තියෙනවා සාමාන්‍ය. ඒක ධම්මක තියෙනවනේ. ඒක වෙන්න පුළුවන්. නමුත් අපි පුළුවන් තරම් දේශය අයින් කරගෙන මේක යන ගමනක් තියෙනවා. ඒක පාට අයින් කරන්න බෑ. අර මම කියපු මේ මුන්නාන්සේ එදා කියපු දේ මම එදත් ඕක කිව්වා හරිය කියලා. නමුත් අර මං කිව්වා සප්ත සංඥා සූත්‍රයේ පැහැදිලිවම කියනවා කිසිම දවසකට කෙනෙක්ට මේ අපටිකූලයක ගැටීමක ඉන්න කෙනෙකුට ඇලීමේ ඉන්න බෑ. එයා ගැටීමෙන් ඇලීමට එන්න ඕනේ, ඇලීමෙන් උපේක්ඛාවට යන්න ඕනේ. ඒක පැහැදිලිව මේ සූත්‍රයේ සප්ත සංඥා සූත්‍රයේ විස්තර කරනවා. ඒකේ පළවෙනිම එක ඔය මෛතුන සෝවෙනින් තමයි පටන් ගන්නෙ. මෛතුන සේවනයක් අතේ දෙන්න බෑ කියනවා ගැටීමෙන් ඉඳගෙන. ඒක කෙලින්ම මේ සූත්‍රයේ පිටිච්ච ලස්සනට ඒක පැහැදිලි කරනවා. අනිත් එක ඒක වැදගත්. ඒ සූත්‍රය දේශනා කරන්නේ බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට. ගිහියන්ට නෙමෙයි. එතකොට ඉතින් මොකරේ හින්දනේ විස්තර කරලා ඇත්තේ තථාගතයන් වහන්සේ. අපි ජීවත් වෙන්නේ තව චූටි කාලයයි. ඒ චූටි කාලය ඇතුළත මේ සියලු ආර්ය උත්තමයන්ගේ අවවාද අනුශාසන අරගෙන අපේ නිවන් මඟ අපි වඩා ගමු. මේක නිවන් මඟ වඩා ගන්න යනකොට
තව චූටි කාලයයි අපිට ජීවත් වෙන්න තියෙන්නේ. බොහෝ කාලයක් දැන් ජීවත් වෙලා ඉවරයි අපි සියලු දෙනා. ඒක යන අතරේ අපිට එනවා මුහුණ දෙන්න දෙන සියලු දෙනා එනවා. මෙයාට ලෝදහමට නිന്ദා ලැබෙනවා, ප්‍රශංසා ලැබෙනවා, සුඛ ලැබෙනවා, දුක ලැබෙනවා, විපාක වශයෙන් එනවා ලැබෙනවා. ඒකට මුහුණ දීලා මේ ගමන අපිට නිමා කරන්න වෙනවා. ඒ හින්දා තථාගතයන් වහන්සේගෙන් ආදෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත් ආර්ය ශ්‍රාවකයා මේ අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි අපරාජිතයෙක් හැටියට මිය පරලව යනවා. අන්සියලු දෙනා පරාජිතයෝ හැටියට මිය පරලව යනවා. එහෙමනම් ඒ අටලෝ දහමට මුහුණ දෙන්න යනකොට අපි මේ පංචස්කන්ධයක් උස්සගෙන උදේ ඉඳන් රැ වෙනකන් යනවා. ඒක තුල එන හැලහැප්පිලි ටිකත් එක්ක තෝරගෙන මෙතනින් අපි නිදහස් වෙනවා. පද හතර මම මුලින් කියන්නම්. මගෙත් එක්ක ඊළඟට එක සැරේම අපි කට්ටිය කියමු. මුළු ජීවිතය ඉහළන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුඩය හකුලන පොඩි ඇනයක්ය මුළු ජීවිතය ඉහළන ලද කුඩයක්ය අටලෝ දහම එහි එක එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුඩය හකුලන පොඩි ඇනයක්ය හැකිලෙන්න කලින් අපි සියලු දෙනා එකතු වෙලා මාර්ගය වඩමු. හොඳයි. හාමුදුරුවෝ ඇහුවා අර පිච්චෙන එක ගැන ඇහුවා. මං හිතන්නේ පිච්චෙන එක නැති කරේ අර නටලා මුලින්ම. ඇත්තම කිව්වොත්. ඇයි දන්න මං කියන්නේ මට ස්ටේජ් එක හුරුයි, ඔඩියන්ස් එක හුරුයි, මයික් එක හුරුයි. එහෙම බයක් නැහැ මිනිස්සු ඉස්සරහ. නමුත් අර දැන් මේක මට හුරු නෑනේ. දැන් මේක හුරු නෑ ඇත්තටම. එතකොට ඉතින් දැන් ඔය ඉතින් ඕන දෙයක් වෙන්නේ නැත මැරලා දැන් වැටෙන්නේ නෑනේ කියලා කමන්නේ ආවා. හැබැයි අර ආවද මුලින්ම කොහොම මෙතන ඇවිල්ලා ඩාන්ස් කරා. මේ පැත්තනේ වෙලාවට මගෙත් වෙලාවට මම හිටියේ මේ පැත්තේ. ඔව් මේ පැත්තේ ඉන්න උන්ටි ඔක්කොම වරෙන් ගුවා මම තේ අතන මුලින්ම නැගිට්ටේ. හරි යන්න. ඊට මම මෙතනට ආවා. එතන මම අඩේ උඩට ගියා නම් හරි ඒකත් හරිනේ දැන් ඊට උඩට ආවා. දැන් උඩට ඇවිල්ලා ඒක බලාගත්තා. වැඩි මොකක්ද? අන්න ඒ කියන්නේ අපිට අපේ කොන්ෆිඩන්ස් ගන්න එපා. ඒක එතකොට අර මුලින් එනවා ඇත්ත. ඒක නෑ නෙමෙයි. නංග පංචනික ධර්ම බොරු කියලා යන්න ඕනේ නෑ. අර චූටි එනවා. හැබැයි දැන් මේ වෙනකොට ඒක නෑ. මම අර ඕඩින් නැගලා තියෙන ඉන්න ප්‍රශ්නයක් නෑ. නමුත් සින්දු කියන්න නැගලා නෑනේ. ඒක සින්දුවට සාධාරණ වුණාද නැද්ද දන්න මට ඕන උනේ අර අර්ථය කියන්න. ඒ වගේම මේකට සහභාගී වෙලා මේක සාධාරණ ඉෂ්ට කළා. මට දෙන්න ඕන අදහස කියන්නේ. හේින්දා ඔබ වහන්සේ මේ පුණ්‍ය භූමියට වටිනවා. මේ පුණ්‍ය භූමිය ඔබ වහන්සේ වැඩ ඉන්න ඕන.